අපි දරුවන්ට ගොඩාක් ඉගැන්නුවා. උදේ පාන්දරම වැඩ පටන් ගත්තා. දැනටත් පාසලේ පන්ති ආරම්භ වෙනවා. උදෑසන 5:00ට හිමිදිරි උදෑසන. 2016ම ශිෂ්‍යත්ව සමතේ 172ක ලකුණකින් අපිට කලේලිය ගමට දායාද කරා. මේ ආසන්නතම විභාගයේ ශිෂ්‍යත්ව සමත් දරුවා නොමිලේම ලොයලා කොලෙජ් එකට බාර ගන්නවා. අනිත් දරුවෝ ප්‍රදේශයේ පිළිගත් ඉස්කෝලවලට බාර ගන්නවා. කලේලිය ප්‍රාථමික විද්‍යාලයේ නම් විනය මගේ සහෝදර විකල්පිත කතුබරු කතා කරේ. මට ඉන්නවා විශ්වවිද්‍යාල උපාධිධාරී ඒ වගේම විද්‍යාපීඨ ගුරුවරු. එතකොට ඉංග්‍රීසි පුහුණු ගුරුවරු. එතකොට මේ ගුරුකමෙන් බලගැන්වන ගුරුවරු තමයි අපි දුන්න තෑග්ග ශිෂ්‍යත්ව ප්‍රතිඵලය. ආයුබෝවන් ඔබ සැම හැම කෙනෙකුම ඉතාමත් ආදරයෙන් ටොක් විත් දිල් YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා. අද දිනේදී මම මේ සමුඛ සාකච්ඡාව ගෙන එන්නේ කලහෙළිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය වන තුෂාරි ලෑන්ඩෝ මහත්මිය හරහා තමයි සාකච්ඡාව ගෙන එන්නේ. ඉස්කෝලේ ප්‍රාථමික පාසලක් විදිහට තියෙනවා. ඒ වගේම දුෂ්කර පාසලක් විදිහට ඒ ගණයේ තිබෙන පාසල ඒ පාසලේ ශිෂ්‍යත්ව අපොන සමතුලිත දීකරන පාසලක් දක්වා වැඩි දියුණු වෙන්න තිබෙනවා. තවදුරටත් විවිධාකාරයේ ව්‍යාපෘතීන් ගෙනෙන්න තිබෙනවා. ඉතින් අපි අහන්න යනවා තුෂාරි මහත්මියගෙන් කොහොමද මෙච්චර දියුණුවක් කරා ගියේ කියලා. අපි බලමු වගේ කතා බහ කියලා අපි කතා කරන්නේ. ආයුබෝවන් දිල්ෂාන් මහත්මයා, ඔබතුමාගේ අගය කිරීම ඉතසිතින් බාර ගන්නවා. බොහොමත්ම ස්තුතියි. කලේලිය ප්‍රාථමික විද්‍යාලයයි මෙහි නම 3 වර්ගයේ දුෂ්කර පාසල. මම 2016 මේ පාසලට එනකොට ඇත්තටම මගේ හිතේ චකිතයක් ඇති වුණා. මේක කොහොමද මගේ දැක්ම අනුව බලගන්වන්නේ කියලා. නමුත් මේ ප්‍රජාව හරීම සුහදශීලී ප්‍රජාව. හරිම අහිංසක කණ්ඩායමක්. මේගොල්ලන් මට ලොකු පිටුවහලක් සහයක් දැක්වුවා මේ ගමන පටන් ගන්න. මුලින්ම අපි කරේ අධ්‍යාපනය බලගැනීම. මා දැනුවත් වෙලා තිබුණා භෞතික ඒ වගේම ගුණාත්මක අධ්‍යාත්මික අධ්‍යාපනය මේ පාර්ශවයන් කිහිපයම එකට ගමන් කළ යුතුයි කියලා. නමුත් මම පටන් ගත්තේ අධ්‍යාපනය. අපි දරුවන්ට ගොඩාක් ඉගැන්නුවා. උදේ පාන්දරම වැඩ පටන් ගත්තා. දැනටත් පාසලේ පන්ති ආරම්භ වෙනවා. උදෑසන 5:00ට හිමිදිරි උදෑසන. Now turn to page 19 of your books. Turn to page 19 of your pupils book. Now look at these pictures. What can you see here? Yes, that's it? Right, very good. It's your mother. Look at the second picture. Who is it? Father. Right. Look at the third picture. Who is he? Brother. Do you have brothers? Yes, Tanvi? Do you have a brother? How many brothers do you have? Yes, 1 or 2? 2, yes. Tanvi has 2 brothers. Dashi, who is this? Who is this? Yes? Brother or sister? Metuki, who is this? Your sister. Right. Sanuki, do you have a sister? No. No. Pahanvi, do you have a sister?
එතකොට අපේ දරුවෝ පාරටම ලොකු වෙනස් කණ්ඩායමක් බවට පත් වුණා. පොත් තිබුණ නැති රබර් සෙරෙප්පු දාගෙන මහා කලකට බැගෑනියක් තිබුණු ඉස්කෝලේ මීයට තිම්බා වගේ සංසුන්. ඒ සතුට මම භුක්ති විඳිනවා. ඒ අනුව අපි අනිත් දේවලුත් මේ ළමයින්ට දෙන්න පටන් ගත්තා. ඒ දෙවෙනුවට අපි ඇප්ලයි කරේ අධ්‍යාත්මික ගුණවත්. ඒ අනුව මේ ඉස්කෝලේ ඉක්මනටම පරිවර්තනය වුණා. 2016ම ශිෂ්‍යත්ව සමතේ 172ක ලකුණකින් අපිට කලේලිය ගමට දායාද කරන්න හැකියි. එදා පන්ති හිටියේ 19 දෙනෙක්. එතකොට අපි 4 දෙනෙක් හැරෙන්න හැමෝම 100ට වැඩි ලකුණු ගත්තා. උගන්නලා නැවතත් උගන්නලා අපි ඒ ජයග්‍රහණයට ඇත්තටම මේ පුංචි දරුවෝ උගන්නන්න අපි පටන් ගත්තට පස්සේ ඉගෙන ගන්න අනුගත වුණා. මම හිතන්නේ ගුරු මාවක් විදිහට බොහෝ කාලයක් කටයුතු කළා. එතකොට විදුහල්පති ධූර ප්‍රාප්ත වුණාට පස්සේ මම දුකෙන් හිටියා. පන්ති කාමරේ දුරස් වුණා කියලා. හැබැයි දුරස් වුණේ ලං වුණා. මමත් වැඩ කළා. ඒ අනුව අපි ඒ ජයග්‍රහණයට ආවා. එදා සිට මේ දක්වා ශිෂ්‍යත්ව සමතුලිත බිහි කරන පාසලක් පුරා මේ ආසන්නතම විභාගයේ ශිෂ්‍යත්ව සමත් දරුවා නොමිලේම ලොයලා කොලෙජ් එකට බාරගත්තා. අනිත් දරුවෝ ප්‍රදේශයේ පිළිගත් ඉස්කෝලවලට බාරගත්තා. කලේලිය ප්‍රාථමික විද්‍යාලයේ නම් විනය පොතයි. මගේ සහෝදර විද්‍යාල්පති කතුවරු කතා කරේ ඒක. ඉතින් අපි ඇත්තටම දැන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා අවුරුදු 8ක් ඉක්මවලා. ඒ අනුව අපේ භෞතික වාතාවරණයක් වෙනස් කරගෙන තියෙනවා. මං ආස විදිහේ ඉස්කෝලයක් මල් ටිකක් හැදුණු, මල් ටිකක් පිපෙන, සමනලේ එනවා යනවා, කුරුල්ලෝ ටිකක් එනවා යනවා. මේ ලස්සන ලෝකයක් ළමයින්ට අපි මවලා දීලා තියෙනවා. ළමයිනුත් මේ පුංචි වුණාට හිතට ගත්ත අපි කඩදාසි පොලයක්වත් ගුලි කරලා දාන්න හොඳ නෑ මේ ඉස්කෝලේ කියලා. මේගොල්ලන් ඒවත් හමුන්ගේ බෑග් වල ඒ සඳහා වෙන් කරපු බෑග් විදිහට දාගන්න. ඉතින් හරි ලස්සන ඉස්කෝලයක් පුංචි දුවා දරුවෝ දෙමාපියෝ එකතු වෙලා ලබා දුන්නා. අපි දුන්නු තෑග්ග ශිෂ්‍යත්ව ප්‍රතිඵලය. ඔගේ ප්‍රශ්නේ ඉන්නේ දැන් සිස්සන්නේ සිලින්ඩරය දෙකට කපනවා. සිලින්ඩරය මොකද කරන්නේ? දෙකට කැපුවට පස්සේ වාගේ අර කටු වැඩ කොලේ අරගෙන මෙහෙම හදාගත්තොත් දැන් මේකේ මුහුණක් තියෙනවා ගණන් කරන්න. 1යි 2යි 3යි. මුහුණක් කීයක් තියෙනවද? දාර තියෙනවා ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි. මේක අපි කෙසෙල් බොඩයක් දෙකට කැපුවා නම් එහෙමනේ. ඝන කාබයකට උදාහරණයක් කියන්න දන්නේ අතුස්සා. ඝන කියන්නේ මේ ඝන කාබ. කාලයි ගෙදර තියෙන. කියන්න එක. ගිනි පෙට්ටිය. තවුසන්ඩාද කියන්නේ. පැන්සල්පේ. ගණන් රයිට්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. දාර කීයක් තියෙනවද? දාර 9යි. කොම් සීස් කියන්නේ කොම්නේ. ගණන් කරපු කොම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේවට මොනවද කියන්නේ? නැත්තම් අපි ගණිතයේදී කියන්නේ මොනවද? කීස කීය දාවේ? 6යි. මුහුණක් ගන්න අත උස්සන්න බලන්න. පොතට බලන්න. මුහුණක් කීයක් ඇද්ද කියලා බලන්න. අකේ. දැන් චතුස්තලයට නම් මුහුණක් තියෙන්නේ 1යි 2යි 3යි හා පැත්තේ 1යි 4යි. මුහුණක් 4. දැන් මේක කැපුවට පස්සේ මොකද වෙන්නේ? 5යි. very good ගහන්න අත්පොඩියක් කො. මේ කැපුව තැන උඩ එනවා මුහුණක් මේ වෙනව නේද? මුහුණක් එනවා. ඒ වගේම සඳුව ගොඩාක් දේවල් සඳහන් කරා. අවුරුදු 8 කියන එක තමයි සාමාන්‍ය දෙයක්. මිස් එනකොට දැන් වටපිටාවයි දැන් තියෙන වටපිටාව ගත්තොත් ලොකු වෙනසක් තිබෙනවා.
කොච්චර දුර කාලයක් ගත්තද කොච්චර කාලයක් ගත්තද ඒ වෙනස්කම් ඇති කරන්න සහ ඒ කාල බකරේදී මුල දුන්නා අභියෝග. ඇත්තටම 2017 අවුරුද්ද වෙනකොට අවුරුද්දකින් අපි මේ පරිවර්තනය කරලා ඉවරයි. සාමාන්‍ය දැක්ම තමයි මේ වෙනස්කම් හදිසියේ කරන්න යද්දි ගැටලු ඇති වෙන්නේ. මට නම් ලැබුණේ සහයක්. එතකොට අභියෝග ඇති නොවුනාම නෙමෙයි ඒවා සාමාන්‍ය දේවල්. දෙමාපියෝ මගේ සහෝදරයෝ වගේ එකතු වෙලා මේ ඉස්කෝලේ ගොඩනගන්න අර පරණ පෝච්චි ටික අයින් කරලා අලුත් මල් පෝච්චි ටික ගේන්න වගාවක් බලගන්න ගන්න කොයි විදිහටද අපිට අපේ සම්පත් දායකයෝ උදව් කරගන්න පුළුවන් මේ හැම දෙයක්ම දෙමාපියෝ එක්ක සාකච්ඡා කරලා ලස්සන පාසලක් අපි 2017 වෙනකොට ගොඩනගලා ඉවරයි. එතකොට අපේ පුංචි දරුවෝ 50 ගාණක් ඉස්කෝලේට අලුතෙන් ඇතුල් වුණා. එතකොට ඉස්කෝලේ ළමයි සංඛ්‍යාවත් වැඩි වුණා. දැන් අපිට වැඩ කරන්න ලොකු ළමයි ප්‍රමාණයක්. එතකොට ගුරුවරු හිටියේ 7යි. දැනටත් ඉන්නේ ගුරු සංඛ්‍යාව 7යි. මේ 7 තමා උදේ පාන්දර ඉඳලා හවස 4:00 වෙනකම් වැඩ කරලා මේ දරුවන්ට දැනුම ආකල්ප කුසලතා යන තුනම වර්ධනය කරලා තියෙනවා. ඉතින් සතුටුයි ඉක්මන් වෙනස්කමක් නිසා ඒ වෙනස්කම අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වුණා. අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රතිඵල දුන්නා. වෙනස් කණ්ඩායමක් මං හිතන්නේ මං කලෙලියගමට දායාද කරලා තියෙනවා හොඳ ආකල්ප දරන දරු පිරිස.